මං අද ඔයාලට කාර් ගේම් එකක් අරන් ආවා. ඒකේ නම තමයි Pixel Car Racer. හරිද යාළුවනේ? ඒක ඔයාලට Play Store එකේ ගිහිල්ලා සර්ච් කරන්න පුළුවන්. එතකොට ඔයාලට මේ Pixel Car Racer කියලා සර්ච් කරපුවාම ඔයාලට ඒක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම ඒක ඇතුළේ ඔයාලට කොහොමද වෙන්නේ, ඒක කොහොමද ගේම් එක කරන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන දැන් මගේ සල්ලි එකතු කරගෙන තමයි අපිට මේ කාර් එක හදාගන්න. දැන් බලන්න මං ගා තියෙන ඩොලර් 4යි නෑ කෝටි 4යි ගාණක් තියෙනවා. හරිද යාළුවනේ? දැන් අපි මේ කාර් එකක් ගන්න දෙපා ඉස්සෙල් නෑ අපිට මෙයාලා මුලින්ම නම් කාර් එකක් දෙනවා. ඒක වැඩක් නෑ. අපි හොඳ කාර් එකක් ගන්න ඕනේ. මේ තියෙන්නේ මේ මෙතන තියෙන ඩීලර්ෂිප් කියලා ඒක ඔබන්න. ඉස්සරහා මේ මෙනු එකේ තියෙන්නේ ඒක ඔබපුවම එතකොට BMW වගේ යනවා. මං ඔයාලට මංගා තියෙන කාර් එක පෙන්වන්නම්. BMW නා කියලා තියෙන්නේ. ඒකේ ඉස්සරහටම යන්න ඕනේ. ගොඩක් ඉස්සරහට ගියපුවාම මගේ කාර් එක හොඳ කාර් එකක්. මම ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන්නේ මේ වර්ගේ. ඒකේ හොඳ ස්පීඩ් දැන් මෙතන මේ අයින තියෙනවා නේද? මේ ස්පීඩ් එක තියෙනවා, පවර් එක තියෙනවා, ග්‍රිප් එක තියෙනවා, විච් එක තියෙනවා. ඒකට අනුව තමයි බලන්නේ. දැන් මම ඔයාලට මේකෙන් ඔයාලට තියෙන ඊට පස්සේ මෙතනින් මේ ෆර්ස්ට් කෑෂ් කියලා තියෙන එතනින් මේ අපිට ඔබන් විතරයි තියෙන්නේ. එතකොට අපිට කාර් එක දැන් මම පෙන්නන්නේ මයිකේ පවර් එක හොඳට තියෙනවා. මම දැන් ඒක විකුණනවා 1.84 මම ගත්ත 2යි ගන්නට. එහෙනම් අපි ගන්න ගන්නටම විකුණන්න බෑ. එහෙනම් අපි මේ ප්‍රියංක ඊට පස්සේ ඔයාලට දැන් මම ගාගෙන කාර් එකේ මම දැන්ට දාලා තියෙන ටර්බෝ එක විතරයි. මම ඊට පස්සේ ගෑරේජ් එක කියලා තිබ්බා. ඒකෙන් තමයි මේකට යන්නේ. BMW කාර් එක. ඊට පස්සේ BMW කාර් එක. ඊට පස්සේ අපිට ඕන මෙතන මේ දැන් මේ ගෑරේජ් එකේ ස්පේස් එක අපිට වෙනස් කරන්න පුළුවන්. මේකක් ওই තුන තමයි තියෙන්නේ. හරිද යාළුවනේ? දැන් මෙතන මේ තියෙන්නේ මේ නියනයි නිකාඬුවයි මේ වගේ එකක් ඒකේ වන්ද අපිට තියෙනවා මේක එන්ජින් එකක් ගත්තොත් දාගන්න. රිම් කටය ඊට පස්සේ මෙතන නයිට්‍රස් ඒ විදිහට මේ ඔක්කොම මම දැන් ටර්බෝ එකක් විතරයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ R කියලා මේ තියෙන්නේ R648 එතන තමයි ඔයාලගේ මේකේ වැටෙන්නේ. මෙතන අපි මේ ගෑරේජ් එක උඩින් ඉඳන් අපිට මේ කඩේක මේකක් වගේ තියෙන්නේ. ඒකට යන්න පුළුවන්. නැත්තම් මේන් මේක තියෙන පාර්ට් ස්ටෝර් කියලා. ඒක උනත් අපිට දෙන්න පුළුවන්. දැන් අපිට තියෙන ඊට පස්සේ මෙතන තමයි මේ බඩු ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් මෙතන තියෙන එක බඩු ಜಾති. මේ ඔයාලට ගන්න හොඳම බඩු වගේක් කියලා දෙන්නම්කෝ. මේ බඩු ටික තිබ්බොත් ඔයාලට හරි. මෙතන මේ සර්කිට් තියෙන මේ කොනේ මේ සර්කිට් එකේ හොඳ සර්කිට් එකක් තියෙනවා BMW එක. BMW සර්කිට් එක දාගත්තොත් හොඳයි. BMW මෙතන මේ ටර්බෝ තියෙන මේ සීට් එකේ හැපැත්තේ ඒ ටර්බෝ එක හොඳ මේක තමයි මේක. දාගන්න පුළුවන් නම් ඒක තමයි හොඳ එක. ඊපස්සේ මේක එහා කොනේ තියෙන BMW එක. සමහර ඒවා දැන් මෙතන තියෙන්නේ මේ සයිලන්සරයක් ඕන ඔයාලට දාගන්න පුළුවන්. මං ගා BMW සයිලන්සරේ ගත්තා. මම මේ සයිලන්සරේ. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ මේ සයිලන්සර් එකට උඩින් තියෙන්නේ ඒකේ ඔයාලට කැමති හොඳ එකක් දාන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන නයිට්‍රස් මං ගාව තිබ්බේ BMW මේක. තව මට මේකත් ගන්නවා. ඒ විදිහට ඔයාලට ඕන බඩුවක් ගන්න පුළුවන්. යාළුවනේ මම ඔයාලට වැඩි කතා නැතුව මම ගේම් එක ගැන පෙන්නන්නම්. ඊට පස්සේ මෙතන මේ රේස් කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන මේ ඩ්‍රැග් කියලා තියෙන එක දෙන්න. ඊට පස්සේ මැජික් තිබ්බේ කළු පාට එක දෙන්න. ඊට පස්සේ ඔටෝමැටික් කියන එක දෙන්න. ඊට පස්සේ 1 මයිල් භාගයක් මයිල් 4 එකක්. ඒ කියන්නේ අපි එයාලගේ තියෙනවා දුරක්. යම් දුරක් ඒකේ 4 එකක්ද නැත්නම් 2 එකක්ද නැත්නම් 1 මයිල්ද කියලා තියෙනවා. මම 1 මයිල් එකක් දුරක. ඔයාලට මෙතන තියෙනවා එක දැන් දුවන්න හොඳ කාලවුන් තාක්ෂ. ඒකේ මම තෝරන්නේ ඉස්සෙල්ලා. ඔයාලට ඒකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ ටයර් එක හීට් කරගන්න. මම මේක ක්‍රමයක්
කියන්නේ. හීට් කරගත්ත පස්සේ මෙතන බ්‍රේක් එක අල්ලගෙන මේක රේස් කරන්න. රේස් කරලා එකපාර අතාරින්න කොළ පාත් වෙනවා. එතකොට ඔයාලට මේ පාත්‍ර ඉක්මනට යන්න පුළුවන්. නැත්නම් එකපාර අත් ගන්න ගත්තොත් ඔයාලට අත් ගන්න අමාරුයි. එහෙනම් යාළුවනේ ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න, like කරන්න, comment කරන්න. මම ඔයාලට මේ වගේ කාර් වීඩියෝ අරන් එනවා, කාර්ස් ගේම් මොනවද කියලා අරන් එනවා. මොබයිල් වගේ PC දෙකේම මම ඔයාලට අරන් ඔයාලා subscribe කරලා ගියාම මම වීඩියෝ අරන් එන්නම්. ඔන්න යාළුවනේ මම දැන් දින්න දැන් මට පවුල්ස් එකක් හම්බුණා. එතන ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මෙතන කෑෂ් එක වැඩි කරගන්න ඕනේ. කෑෂ් එක වැඩි කරන්න දැන් රේස් එක විතර අර XP කියලා තිබ්බේ. මම ඔයාලට දෙන්නම්. දැන් මේ මෙතන XP තියෙනවා. ආන්ගේ XP වැඩි කරගන්න. XP කියන්නේ ආන්ගේ XP 100ට 100 සම්පූර්ණ වුණාම ඔයාලට මෙතනින් දැන් ඉල්ලනවා මේ කෑෂ්ද නැත්නම් XP ද වැඩි කරන්න. ඔයාලා මුල් සැරේ මුල් වට දෙක තුනේ XP එක වැඩි කරන්න. XP 100ට 100 සම්පූර්ණ වුණාම ඔයාලට තෑගි හම්බ වෙනවා. එතෙන්ද මේ XP 5ක් විතර යනකන් තියෙන ඊට පස්සේ කෑෂ් වැඩි කරන්න. කෑෂ් උත් ඔය අතරමැදින් වැඩි කරගන්න. කෑෂ් තමයි වැඩි කරගන්න ඕනේ. මුලින්ම XP වැඩි කරගෙන ඊට පස්සේ තමයි කෑෂ් වැඩි කරගන්න. එහෙනම් යාළුවනේ මම ඔයාලට තාත් මේ වගේ වීඩියෝ අරන් එන්නම්. එහෙනම් subscribe කරලා like කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්.